ලකුණු 11ක් ලබා ගැනීමදී දැන් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 22යි ක්‍රීඩාලෝලිය යටතේ කඩිලි දෙකක් වෙදී අවසන්. සමීර දිවේනවා ධනුෂ්කට එවර තරම් සාර්ථක වෙන්නේ පන්දුව පාදීදේ ලකුණක් ලබා ගැනීමට අවස්ථාවක් නැහැ. පන්දු ඉතාම සුරক্ষිතව රැක ගන්නවා කඩිමසින ක්‍රීඩකයා. මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 22කේම රඳී පවතිනවා. තවත් එක් පන්දුවක් පමණයි මේ පන්දු වාරයේ. ඉතිරි වෙන්නේ තරගයේ ක්‍රියාත්මක වන්නේ තුන්වෙනි පන්දු වාරයයි. මහිතන්නේ ඉතාම මැඩවින් පන්දුවේ ඉන්නේ නිර්තවතිකවා සමීර. එවරත් ආවියනවා මහිතන්නේ. ඉස්සම් කිරීමකට වාජනය වෙන්නේ මා හිතන්නේ ඒ ධනුෂ්කගේ අවස්ථාවේ ඉතුරු වෙනවා. ගෝල ඉස්සරහින් තමයි ගත්තේ. කැමරා දෙකකදී विशेष अवस्था दिन में देखे लाइव තරගයේ පන්දුවාර තුනක් අවසානයේදී ලකුණු 22ක් පමණයි ලබා ගැනීමට හැකියාව ලැබුණේ. පොරණ ඩිස්ට්‍රික්ට් මාරවල් පන්සල කඩලු ඒ අතරතුරවුන්ට කඩලු 3ක් අයිති ගියා. සමන් දෙවි ගියා ලකුණු 20යි. කසුන් ලකුණු 11කට දැවී ගියා. දරුස්ක ලකුණු 8කට දැවී ගියා. දැන් ප්‍රදීප් සහ චතුරංගයි සූදානම් වන්නේ. චතුරංග සාමිකගේ බන්දුවක්. ඒවලේ නම් සාර්ථක වෙන්නේ. යලි පාඩ රුකාට ගෝල් එකක් කරන් ගියාම ෆයිනල් එක තමයි කියලා ඌ මේකෙන් බලනවා. පාරක් කියලා කරනවා. ලකුණු 6යි. ලකුණු 28ක් බවට පරිවර්තනය